මමත් උදේ පාන්දරින්ම හරි සතුටින් මේ සහභාගී වෙන්නේ බේරුවල බෝසර කලායතනයේ පායින්පත් මංගල්‍යයට. ඉතින් මම මේ යන්නේ අලුත්ගම කන්ද විහාරයට. ශාන්තිකර්ම සැරසිලි ගැන කතා කරනකොට ගොප්කොළ කැටයම් කලාව අමතක කරන්න බෑ. මේ ඔබට පෙනෙන්නේ උඩරට කලෙලි මංගල්‍යයක් සඳහා සකස් කළ යහනක්. බලන්න මේ යහනේ සැරසිලි සඳහා භාවිතා කරලා තියෙන ස්වභාවික අමුද්‍රව්‍ය. අතීතයේ ශාන්තිකර්ම සැරසිලි නිර්මාණකරුවන් පරිසරයට හානි නොවනසේ කටයුතු කරලා තියෙනවා. මෙම යහනේ සැරසිලි සඳහා ගොප් කොළ, හබරල කොළ, කෙසෙල් පතුරු භාවිතා කරලා තියෙනවා. ඉතා සියුම් කැටයම් සඳහා සුදුසු ආයුධ වලින් බොහෝම සීරුවට තමයි මේ කැටයම් කපලා තියෙන්නේ. මේ ආකාරයටම ශාන්ති කර්මවලද විවිධ සැරසිලි කැටයම් අපිට දැක බලා ගන්න පුළුවන්. මේ අවස්ථාවට මට ආරාධනය කළ නිල්මිනී නාකන්දල ගුරු සොයුරියට ගොඩක්ම ස්තුතියි. Bete,